ආයිබෝන් කියලා සාදරයෙන් ආදරේ පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් බං YouTube නාලිකාවට. ඔන්න අදත් අවිලා තියෙනවා වීඩියෝ තුනක් අරගෙන channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න. ඒ වගේම මතක හිටු subscribe කරන්න. ඒ වගේම ඔයාලට තවත් කතාවක් කියන්න ඕනේ. මම කියන්නේ මේ channel monetize කරන්නේ නැහැ කියලා. ඒ වගේම මේ සම්පූර්ණ වැඩසටහනම මගේ Facebook page එකේ දාන්න යන්නේ. ඒ page එක monetize කරන්නෙත් නැහැ. මොකද monetize කරාම rules වැඩි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් උදව් කරන්න ඕනේ. මට ඕනේ මට ආදායමක් හොයාගන්න නෙමෙයි. මට ඕනේ මේක මේ වැඩසටහන මිනිස්සු අතරට ගෙනියන්න, මිනිසුන්ට මේක පෙන්වන්න. JVP එකට විරුද්ධව කොහොම හරි මිනිස්සු කණ්ඩායමක් නැගී සිටවන්න තමයි මට ඕනේ. ඒක නිසා මම මේ වැඩේ කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඔයාලා මට උදව් කරන අය උදව් කරන්න ඕනේ. මොකද නැත්තම් මෙහෙම කරන්න බෑනේ නේද? මම මොනටයිස් කරගත්තා නම් මට ලක්ෂ 2-3ක් හොයාගන්න පුළුවන්. හැබැයි මම එහෙම කරන්නේ නැතුව මේ වැඩේ කරන්නේ. මට සල්ලි නෙමෙයි මේ වෙලාවේ අවශ්‍ය. මේකට මොකක් හරි කරලා මේ JVP කාලකන්ණි 70 පන්නන්න. මිනිස්සු ටිකක් පොඩ්ඩක් උනන්දු කරවන්න. ඉතින් ඒකට තමයි Facebook එකේ මේ වැඩසටහන දාලා මේ වැඩේ කරන්නේ. මට ලොකු මුදල් ඕනේ නැහැ. ඔය මේ රටේ ඉන්න මිනිස්සු කීප දෙනෙක් එහෙට මෙහෙට ඔය සල්ලි මාරු කරන වෙලාවක මිස්ටර් පොලිටිකල් වල මතක තියාගෙන ඔය කීයක් හරි එහෙම මෙහෙන් දැම්මම හොඳටම ඇති. මොකද මට මේක ස්වේච්ඡාවෙන් ඕනේ මිනිස්සු අතරට යවා ගන්න විතරයි. හරි. හරි එහෙනම් අපේ වැඩේ පටන් ගමු. වීඩියෝ තුනක් තියෙනවා. පළවෙනි එක බලලා තියෙනවා නම් ඉස්සරහට අදින්න පුළුවන්. එහෙනම් යන්න පළවෙනි වීඩියෝ එක බලන්න. නිදාසිලි ජාති අවදි කරපු පියා කවුද කියලා අපි මේගොල්ලන්ගෙන් ඇහුවොත් මේගොල්ලෝ දෙන උත්තරය කවුද? අපේ මිනිස්සු නිදාගෙන ඉඳි අපි වැහැරපු පියා කවුද? පචකොට අනුර කුමාර පචකොට. ඒ තමයි කොටා තමයි අපි නිදාගෙන හිටපු මිනිස්සු නැගිටලා කටට වේ තමයි අනුර කුමාර කියලා කියන්නේ. මේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බත් කාපු යම්කිසි නායකයෙක් මේ රටට වැඩ කරා මිසක් මේ රට කාලා දෙන්නේ නැහැ. ඒ නිසා ඒ නායකයා අද වත්මන් ජනාධිපතිවරයා මේ රටේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපදලා අපෙන් බත් කෑවා කියන එක පට්ටකල් බොරුවක් කියලා අපිට තේරෙනවා. එහෙනම් වැඩිදුර මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබේ. නියමයි. මේක හැබැයි සජිබේ කාන්තාවක් නේද? හැබැයි කොහොම වුණත් මට ඕනේ මම ඔයගලන්ට හැමදාම කියලා දිනවනේ. මට ඕනේ JVP එකට කවුරු හරි මොන හරි කියනවා නම් මට මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත්. මම ඔයගලන්ට කියන්නේ ඔයාලා සාමාන්‍ය කෙනෙක් නම් ටිකක් කතා කරනකොට JVP එකට විරුද්ධව කතා කරන කැමති කෙනෙක් නම් කතා කරද්දි හොඳට කතා කරන්න. ඒ කියන්නේ හොඳට කියන්නේ මේ ලස්සන වචනෙන් නෙමෙයි. මුන්ට ලස්සනින් කතා කරාම තේරුම් ගන්න බෑ. මුන්ට කියන්න ඕනේ හොඳ වචන දෙක තුනක් ඇතුළට දාලා හොඳ දෙන්න පුළුවන් හොඳ බර වචනෙන් කතා කරන්න. අපිට ඒක YouTube එකේ Facebook එකේ දාගන්න බැරි නම් ඒක අපි කපලා හරි දාගන්නම්. හරි? ඒක අපි කපලා හරි දාගන්න. ඒක මිනිසුන්ට තේරෙනවා කැපුවට. හරිද? ඒක නිසා ඔයාලට කතා කරන්න පුළුවන් හොඳම උපරිමයෙන් මුන්ට කතා කරන්න. දැන් මට වගේ කතා කරන්න බෑ. මොකද මම වැඩසටහන කරන කෙනෙක් නේ. ඒතකොට ටිකක් ලස්සනට කරන්න ඕනේ. ඉතින් මට කෑ ගහලා කරන්න බෑ. හැබැයි ඕගලන්ගේ ඒව මට දාන්න පුළුවන්. ඒක ඔයගලන්ට මතක් කරන්න තමයි එහෙම කිව්වේ. කතා කරන්න පුළුවන් උපරිම ලස්සනට කතා කරන්න. ඒ කියන්නේ හොඳම බර වචනෙන් කතා කරන්න. ඔය ඉතින් පචකොට නියමයි යා. හරි. ඉතින් රෙස්පෙක්ට් කරනවා ඒ කාන්තාවට. ඔහොම හරි කතා කරන්න පුළුවන් බය නැති වීම ගැන. හරි. අපි මේ තවත් වීඩියෝ එකකට පොලිසිය රාජ ගහලා තියෙන අලුත් චක්‍රලේඛනය. ඒක JVP චක්‍රලේඛනය 18/18. මේ ගමක ඉන්න කුහකම මිනිහා තමයි JVP කාර්යයා. ඌට හදලා තියෙන පනත තමයි නැත්තම් ගහලා තියෙන චක්‍රලේඛනය තමයි 18/18. අද පොලිසිය වල OIC මහතුන්ට වෙන වැඩක් නැහැ. හොරගම් ගැන මංකොල්ල ගැන මිනිමරුන් ගැන හොයන්න වෙලාවක් නැහැ. හොයන්න තියෙන්නේ මොකද්ද? කිසියම් පුද්ගලයෙක් අලුතෙන් වාහනයක් ගත්තොත්, ඉඩමක් ගත්තොත්, නැත්තම් අල්ලපු යටේ තව බිස්නස් එකක් පටන් ගත්තොත් කෝල් එකක් ගහන්න ඕනේ. ඒ ගමේ ඉන්න JVP කාර්යයා ගහපුවාම පොලිසියෙන් ඇවිල්ලා මොකද කරන්නේ? උඹ කොහොමද වාහනේ ගත්තේ? උඹ කොහොමද ඉඩම ගත්තේ? මේ ව්‍යාපාරය හැදුවේ කොහොමද? මේ රටේ මිනිස්සුන්ට දියුණු වෙන්න විදියක් නැහැ. මෙතෙන්ට මේක වැටලා තියෙන්නේ. හැබැයි ඒක නම් මහා නිකන් කුජීත වැඩන්නේ. ඒතර දැන් මේ මිනිස්සුන්ට වාහනයක් කියන්න මගුලක්වත් කරන්න බෑනේ මචං. මේ වාහනයක් ගත්තොත් තව කාට හරි ඉරිසියයි නම් මේ ටග් ගාලා කම්ප්ලේන් කරන්න පුළුවන්. යකෝ ඒක මාර කතාවක් නේ බා. ඇයි මේ විදියට මේ JVP කාලකන්ණි මේ විදියට මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන්නේ? යකෝ රටට මචං ඕවා නෙමෙයි දැන් වැදගත් වෙන්නේ. රටට ඕවා නෙමෙයි වැදගත් වෙන්නේ මිනිස්සු කොහොමද මේ කන්නේ බොන්නේ කියලානේ. මචං මිනිස්සු 100ක් හිටියොත් මචං මිනිස්සු 3-4 දෙනෙක් එකතු වෙලා වාහනයක් ගන්නවා. ගෙවල් ගන්නවා. ඒගොල්ලන්ගේ බිස්නස් ආදායම වැඩි වෙනවා. මොකද අර 100 දෙනා කන්න බොන්න ඕනේ. අර තව එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ 3 දෙනෙක්ගේ මාර්ගෙන්නේ. ඉතින් ඒ කන බොන ඒ සෙට් එක පෝසත් වෙනවා. එහෙම නේ අනිත් 95 96 97ම මේ දුප්පත් මිනිස්සුනේ ඉන්නේ. ඒතකොට දැන් ඇයි මේ මාර කතන්දර නේද පොලිසියට මාර වැඩනේ තියෙන්නේ දැන් අයියෝ. දැන් මට උනත් පුළුවන් මේ යහගෙදර ඉන්න කවුරු හරිගේ කාර් එකක් ගත්තොත් මට කෝල් එකක් දාලා පොඩ්ඩක් දැනගන්න පුළුවන් කොහොමද මූ කාර් එක ගත්තේ කියලා නේ. ඔඩෝ ඒක මාර සිද්ධියක් ෂේ මාර මිනිස්සු JVP නා අයියෝ උඹලා ඡන්දේ දුන්නා දෙන්න එපා කියද්දි දුන්නා. දැන් ඉතින් ඕවා තමයි උඹලත් කාර් එකක් තියෙන උඹලටත් මරුනේ කාර් එකක් ගන්න හිටන් ඉන්න උඹලා කොහෙන් හරි හැම්මෙන් මාටිය පාරක් හරි ගහලා ඔෆිස් එකකින් හරි මොකක් හරි කරගත්තා නම් දැන් ඉතින් ඔක්කොම පෙන්වන්න වෙනවා කාර් එකක් ගත්තට පස්සේ අයියෝ. හරි අපි මේ කතාවක් අහන්න. මේක මේ කඩුවෙල රංජන්ට තමයි මේ කතාව කියන්නේ. අහලෙමු. රංජන් මහත්තයාට පැලවතරත් අපි කියන්නේ අපි තොවිලේ පටන් ගත්තාම ඔය යක්කු ටික ඔක්කොම ගස් පැදලා තමයි තොවිලේ නවත්තන්නේ. රංජන් ජයලාල් කියනවා අනවසරෙන් කඩා පැනලා හරි ආණ්ඩුව ආරක්ෂා කරනවා. අපි සිල් ගත්තු නයි නෙමෙයිලු. ඔව් රංජන් මහත්තයෝ අපි දන්නවා ඔයගොල්ලෝ සිල් අරගෙන නැහැ කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච ආණ්ඩු දෙකකට විරුද්ධව ආයුධ අරගෙන සන්නද්ධ අරගලයක් කරපු මේ රටේ හමුදා නිලධාරීන්ගේ දෙමව්පියන්, මේ රටේ පොලිස් නිලධාරීන් පොලිස් නිලධාරීන්ගේ දෙමව්පියන්, මේ රටේ ශ්‍රී ලංකාකාරයෝ, UMP කාරයෝ මරලා බෙල්ල කපලා හන්දි වල වැටවල් වල ගහපු ඔයගොල්ලෝ සිල් අරගෙන නැහැ කියලා අපි දන්නවා. අපි ඔයගොල්ලන්ට බය දේශපාලනය නවත්තන්නේ නැහැ. අපි මර්ධනය කරනවා කියලා දැනගෙන තමයි දේශපාලනය කරන්නේ. අපි දන්නවා මේ කඳවුරට ගහනවා කියලා. අපි දන්නවා මේ කඳවුර අල්ලලා හිරේ දානවා කියලා. රංජන් මහත්තයෝ මේ ඔයා කියන්නේ අලවත්ත මතය කියලා අපි දන්නවා. ඒ හින්දා පැලවත්තට කියනවා යක්කුන්ට බය නම් අපි සෝහනේ ගෙවල් හදන්නේ නැහැ. ඔයිට වඩා යක්කු වෙන්න කියපු මිනිස්සු මේ රටේ මහ ජනතාව පයින් ගහලා ලෙව්වේ. රටේ පරමාධිපත්‍යයේ තියෙන ජනතාවට. ඒක අමතක කරන්න එපා. ජනතාව තීන්දුව
තොවිල්ලට්ටු ගන්න දවසට ඔය හැම යකාම පස්ස නොබල දුවන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා රංජන් මහත්තයාට පැලවතරත් අපි කියන්නේ අපි තොවිලේ පටන් ගත්තාම ඔය යක්කු ටික ඔක්කොම ගස් පැදලා තමයි තොවිලේ නවත්තන්නේ. ඒකත් හොඳින් මතක තියාගන්න. කිමුල්ලෝ ගෙනල්ලා පුටු වල වාඩි කරලා තියනවා කිව්වට අපි ඔය කිමුල්ලුන්ට බය නැහැ. අපි දන්නවා කිමුල්ලෝ තමයි පුටු වල ඉන්නේ කියලා. ඒ හින්දා ඔය මර්ධනකාරී දේශපාලනයට විරුද්ධව පොදු විපක්ෂයක් විදියට තරුණයන් විදියට අපි බය නැහැ කියන එක පැලවත්තට අපි නැවත වාරයක් දැනුම් දෙනවා. කොහොම හරි මටත් ඕනේ මෙන්න මේ වගේ වීඩියෝස් ඕගලන්ට දෙන්න. මොකද මේ ඕගලන්ට අර නිකන් අර බබා වගේ තාලෙන් දීලා හරියන්නේ නැහැ. මොකද මේ ජෙප්පන්ට ඕනේ නිකන් අර මේ ගේමට වගේ වීඩියෝස් තමයි අවශ්‍ය වෙන්නේ. නැත්තම් මුන්ට තේරුම් ගන්න නැහැ. මුන් නිකන් අර hina වෙලා ඒක ජෝක් එකක් විදියට ඒක පැත්තකට දානවා. ඒක නිසා තමයි මේ වගේ වීඩියෝස් ඕගලන්ට දෙන්නේ. මොකද මේක පොත්ජන පෙරමුණ වෙනුවෙන් වැඩසටහන කරාට කවුරු හරි බයිනවා නම් අනිවාර්යයෙන්ම ඒක මගේ channel එකේ මම ගහන්න තමයි මම හිතාගෙන ඉන්නේ දැන් මින් ඉදිරියටත්. ඉතින් ඒකට ඕගොල්ලොත් කතා කරද්දි JVP විරුද්ධව ටිකක් අර හොඳට කතා කරන්න බර වචනෙන් කතා කරන්න. බය වෙන්න දෙයක් නැහැ. මොකක් හරි දාගන්න බැරි වචනයක් ඕගලන්ගේ කටින් පිට වුණොත් ඒක අපි කපලා කරලා හිමිසරේ දාගන්න කිසි අවුලක් නැහැ. හොඳේ. මොකද දැන් මට කරන්න බෑ. මම වැඩසටහන කරන එක්කෙනානේ. ඉතින් මට ඒක ටිකක් හයියෙන් කෑ ගහලා කියන්න හොඳ නෑනේ. ඒක නිසා තමයි ඕගොල්ලෝ දාන එකක් මට දාන්න පුළුවන්. ඒක අවුලක් නෑ. ඒක තේරුම් අරන් ඉදිරියට වැඩ කරද්දී වැඩ ටික කරගෙන යමු. එහෙනම් අද වැඩසටහන අවසන් කරනවා. ඕගලන්ට පුළුවන් මේ පැත්ත බලලා උදව් කරන්න. මොකද මේ වැඩසටහන ඉස්සරහට ගෙනියන්න, දිරිමත් කරන්න, මාව උනන්දු කරන්න. ඕගලන්ට පුළුවන් මේ වැඩේ කරන්න. මොකද මමත් මේව මොනටයිස් කරන්නේත් නැහැ. මොකද මොනටයිස් කරාම මේ රිපෝට් වදිනවා වැඩි. ඒගොල්ලන්ගේ රූල්ස් වැඩි. Facebook එකෙත් එකයි YouTube එකෙත් එකයි හැමතැනම එකයි. මොකක් හරි එකක් ගැහුවාම ඉතින් කෙල වෙනවා. ඒක නිසා තමයි මොනටයිස් කරන්න නැතු යන්නේ. ඒතකොට මට ආදායමක් නැහැ. ඒතකොට මේ වැඩ ටික කරන්න. ඉතින් මගේ කාලය මේ ඩේටා වලට යන වියදම මටත් කොහමරි ගේමක් ගහලා ජීවත් වෙලා මේ වැඩේ කරන්න ඕනේ. ඒකටත් එක්ක ඔයාලට පුළුවන් වෙලාවක ඒ ලොකු ගණන් නෙමෙයි මේ තියෙන එකක් එහෙම කරාම ඇති මට හොඳටම එහෙනම් අද වැඩසටහන අවසන් කරනවා. අපි ඊළඟ දවසේ හමු.